හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අද මම හදන්න යන්නේ ආප්ප. මොකද මට අද චුට්ටක් සනීප නැහැ හෙම්බිරිස්සාව හැදිලා. අපි හැමෝම ආසයිනේ හෙම්බිරිස්සාව වගේ තියෙද්දි ටිකක් සැරකෑමක් ගන්න. ඉතින් මට ආප්ප හදා ගන්න හිතුණා. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට හාල් පිටි කෝප්ප 4ක් දාගන්නවා. ඊට පස්සේ පාන් පිටි කෝප්පයක් දාගන්නවා. පාන් පිටි අනිවාර්යයෙන්ම දාගන්න. ආප්පවල තද ගතිය නැති කරන්න තමයි මම මෙතනදී පාන් පිටි පාවිච්චි කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම පාන් පිටි එකතු කරගන්න. ඊට පස්සේ පොල් කිරි ටික දාගෙන ටිකක් ඝන බැටර් එකක් හදාගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ආප්ප හදද්දි කලින් දවසේ රෑ පිටි එක අනලා තියෙනවා. මොකද අපේ ආප්ප බැටර් එක පැය 7ක් 8ක් අනිවාර්යයෙන්ම පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ පහුවෙනිදා උදේ මගේ ආප්ප බැටර් එක. ටිකක් තික් ලේයර් එකක් විදිහට තමයි තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා. ඝන ලේයර් එකක් විදිහට තමයි අපේ ආප්ප බැටර් එක තියෙන්නේ. ඊට පස්සේ අපි මේ බැටර් එකට පොල් කිරි ටික දාගෙන ටිකක් දියාරු බැටර් එකක් හදාගන්න. ඊට පස්සේ ඒකට බේකින් සෝඩා තේ හැන්දක්, ඒ වගේම සීනි හැඳි මේස හැඳි එකමාරක් සහ රස පදමට ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හදාගත්ත බැටර් එක නැවත පැය භාගයක් විතර වහලා තියන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මිරිකල ඉතුරු වෙච්ච පොල් කුඩු ටිකක් ඒකට දාලා මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ගොට්ටක් හදාගන්න ඕනේ. මේක හදාගන්නේ අපිට ආප්ප තාච්චියේ තෙල් ගා ගන්න පහසු වෙන්න. ඊට පස්සේ තාච්චියේ තෙල් ටිකක් ගාලා තාච්චිය නැවත ලිපේ තියලා චුට්ටක් රත් වුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එකෙන් ටික දාගෙන ආප්ප ටික හදාගන්න පුළුවන්. ඔගොල්ලෝ පියන වාලම තියන්න එපා. සැරින් සැරේ පොඩ්ඩක් පියන ඇරලා බලන්න, නැත්නම් ආප්ප කර වෙන්න පුළුවන්. මම මේ විදියට ලේසියෙන්ම මගේ ආප්ප ටික හදාගත්තා. ඔයාලට උදේ කෑමට වගේම රෑ කෑමට උනත් මේ වගේම ගෙදරදී ලේසියෙන්ම ආප්ප හදාගෙන කන්න පුළුවන්. ස්වයං රැකියාවක් කරන්න ඉන්න කෙනෙක්ට උනත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ තවත් කෑම රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවෝ එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.